Hello guys, ඔයාලා හැමෝම මගේ Movie Tales YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම අරගෙන ආවේ US Sky series එකේ 6 වෙනි එපිසෝඩ් එක. කලින් කොටස් ටික බැලුවේ නැත්නම් ඒවත් ඉක්මනටම channel එකෙන් බලන්න කියලා මතක් කරන ගමන් අද එපිසෝඩ් එකට අපි යමු. ඉතින් ඔන්න රක් බෙහෙත් ටිකත් අරගෙන ආයෙම කාමරයට එනවා. එන්නේ නිකන් නෙවෙයි, පපුවත් අල්ලගෙන. හයියෝ රක්ට මොකද මේ උනේ? රක් ඉතින් ඉන්ටර්නෙට් එකේ හොයනවා මොකද ඒ වෙලා තියෙන්නේ කියලා. බලද්දි ඒක නම් තියෙන්නේ කවුරු හරි කෙනෙක් ගාව ඉද්දි පපුව හයියෙන් ගැහෙනවා කියන්නේ Tamanටත් නොදැනීම ඒ කෙනාගෙන ආදරයක් ඇති වෙලා කියන්නලු. ඒ කෙනා ගාව ඉද්දි ගොඩාක් සතුටුයි, නිතරම hina වෙනවා, නොදැනුවත්කමින්ම එයා දිහා බලන් ඉන්නවා, ළඟ ඉද්දි නිකම්ම අමුතු සතුටක් එනවා කියලා සයින්ස් ගොඩායිලු කවුරු හරි කෙනෙක්ට ආදරේ කරද්දි. වැඩේ කියන්නේ ඔය ඔක්කොම අපේ රක්ටත් තියෙනවනේ ෆායෙක් ඉද්දි. ඒ කියන්නේ මේ ෆේක් කපල් වැඩේ දුරදිග ගිහිල්ලාද? ඊළඟ දවසේ රක් අහනවා එයාගේ යාළුවන්ගෙන් මං දැන් මොකද කරන්නේ? මට එයාගේ S2 දිහාවත් බලන් ඉන්න බෑ. මගේ ෆීලිංගස් එයාගෙන් හංගන්නේ කොහොමද කියලා. ඒක තමයි ඇත්තටම රක් දැන් එයාලගෙන් අහන්න ඕනේ. ඒ වුණාට මේ වීඩියෝ ස්ක්‍රිප්ට් එකනේ. ඔන්න යාළුවෝ ටිකත් එක්ක රක් ස්ක්‍රිප්ට් එකේ තියෙන ඒවා ප්‍රැක්ටිස් වෙනවා. ජෝයිට නම් සීරියස් ගන්න බෑ. එයා එක්සයිට් වෙලා වැඩි මේ වැඩේට. ෆා එක රක් S2 දිහා බලන් ඉන්නවා හිතද්දි ජෝයිට හරි සතුටුයිලු. අපි ඉස්සෙල්ලාම ජෝයිව සංසුන් කරගෙන ඉමුකෝ. ඊට පස්සේ ඩොම් ඇවිල්ලා කියනවා දැන් ගොඩක් වෙලා ප්‍රැක්ටිස් වුණානේ. අපි බ්‍රේක් එකක් ගමු කියලා. රක් කියනවා ඒ වුණාට මට නම් තාම මේක ගැන විශ්වාසයක් නැහැ කියලා. ඒ වුණාට රක්ට අවුල්. එයා හරියට මේක රඟපාන්නේ නැතුව ඇති කියලා. මේක ඉතින් අක්කලාගේ ප්‍රොජෙක්ට් එකනේ. වැරදුනොත් හරි නෑනේ. කලින් කිව්වා වගේ රක් හිතනවා වැඩි යන්නේ. ඔන්න ටිකින් ෆා හියා එක්ක එනවා මෙයාලට ස්නැක්ස් ටිකකුත් අරගෙන. ෆා කෙලින්ම එන්නේ රක් ගාවට. අනිත් කට්ටිය ස්නැක්ස් ටිකත් බෙදාගෙන ඉඳ ගන්නවා. රක් ෆා එක්ක ස්ටේජ් එක උඩ. ෆා ඉතින් එයා රක්ට අරන් ආපු කැම ටික දෙනවා. ෆා රක්ගේ ළඟට ඇවිල්ලා එයාගේ තොලත් පිහදානවා. බලන්නේ රොමැන්ටික් ගතිය. ඒකල ආයෙම ෆා රක්ව අල්ලලා බලනවා තාම ඇඟ රස් නේද කියලා. රක් කියනවා දැන් නම් මට හොඳයි කියලා. ටිකින් ටක් ගාලා රක් කට්ටියකින් අහනවා අපි එහෙනම් රිහර්සල් පටන් ගමුද කියලා. ඒ කට්ටිය කටත් අරගෙන පේ දෙන්න දිහා බලාගෙනනේ. හියා කියනවා අපෝ ආයෙනම් ඕනි වෙන එකක් නෑ. ඔය දෙන්න හොඳටම කපල් එකක් කියලා පේනවා කියලා. රියල් ඒ කරලා හියාට විහිළුවක් කරනවා ඔයා මං එක්ක බාටෙන්ඩර් කෙනෙක් වෙන්න එන්න. ඔයාගේ ඩිලිවරි නම් හරිම ස්මූත් කියලා. බොරු රණ්ඩු කට්ටියට hina. ඉතින් කොහොම හරි අන්න ඊළඟ දවසේ කට්ටිය ලොකු වෑන් එකකුත් අරගෙන යනවා එයාලගේ ට්‍රිප් එක යන්න. උදෙන්ම ඩොම් ෆා එක බේබ් වයි රක් වයි එකගෙන යන්න ගෙදරට එනවා. රක්ගේ තාත්තා ෆාගෙන් අහනවා ඔයා බේබ්ගේ යාළුවා නේද කියලා. ඉතින් ඒ කතා ඉවර වෙලා ඔන්න බේබ් එහෙම බෑග් උස්සගෙන ලෑස්ති වෙලා දැන් යන්න. රක් අම්මටයි තාත්තටයිත් විහිළු කරනවා අනේ මට එක ඒවා කියන්න එපා මං දැන් ලොකුයි කියලා. රක්ට සතුට වැඩි වෙලාද කොහෙද උදෙන්ම ඉතින් ඔක්කොමලා ගාව හුරතල් වෙනවා. මෙහෙම වෙවි හිටියොත් නම් යන්න වෙන්නේ නැහැ පරක්කු වෙනවා. ඔන්න කොහොම හරි කට්ටියම අම්මලාටත් බායි කියලා එයාලගේ ට්‍රිප් එක යන්න පටන් ගන්නවා. වාහනේත් දැන් ෆුල් ඔක්කොමලා එකතු වෙලා. ජෝයි, ටයිප්, ලී හොඳට නිදි. හියා බාගෙට නැගිටලා වගේ ඉඳලා රක්ගෙන් අහනවා රක් ඔයා මොන වෙලාවෙද මේකට ආවේ කියලා. ඊට පස්සේ අපි කොහෙද ඉන්නේ? අරවයි මේවයි කියලා ප්‍රශ්න ගොඩ ආයි හියාට. රියල්ට පුදුම කරදරේ මෙයාගෙන්. ඔන්න දෙන්න ආයෙම ඉතින් ඒක අස්සෙත් රණ්ඩු වෙනවා. පාඩුවේ ඉන්න නොදී හියා උඩින් රියල් හිටපු ෂීට් එකටත් පයින්නවා. අයියෝ පව්. ෆානං යන ගමන් සින්දුවකුත් දාගෙන යන්නේ. ටික්කින් එයා එක එයාපොඩ් එකක් රක්ගේ කනෙත් ගහනවා දෙන්නටම එකට සින්දුව අහන්න. ෆාගේ ප්ලේලිස්ට් එකේ මේ දෙන්නටම ගැලපෙන ලව් සොන්ග්ස් විතරයි. පොඩ්ඩක් දන්නේ නැද්ද එහෙම වෙනවා. රක් ඒ වෙලාවේ අමුතු හිනාවක් දාගෙන මේවා අහගෙන ඉන්නවා. ඕවාසේ රක්ට මතක් වෙනවා රෑ ඉන්ටර්නෙට් එකේ කියෙව්වා වගේ දැන් එයාට ආදරේ හිතනවද කොහෙදෝ කියලා. රක්ගේ හිනාව බේබ් බලන් ඉන්නවා මේ මොකද කියලා. අනිත් පැත්ත හැරෙද්දී ෆාත් රක් දිහා බලාගෙන. කොයි පැත්තවත් බලන්න බැරි හින්දා රක් බොරුවට නිදි වගේ ඇස් දෙක පියා ගන්නවා. ඔන්න කොහොම හරි එයාලා ලස්සන බීච් එකකට එනවා. කට්ටියටම හරීම සතුටුයි බීච් එකට ආපු එක ගැන. එතන පුදුම ලස්සනක් තියෙන්නේ. රක් නම් ගොඩාක් ආසයි බීච් වලට. එතනත් රියල්ගේ හියාගේ රණ්ඩු. හියා අහනවා අනේ ඔයාට එක දවසක්වත් මට මොනවත් නොකිය ඉන්න බැයිද කියලා. රියල් බෑ කියලා අනිත් පැත්ත බලාගෙන ඉන්නවා. ටිකින් මේ රිසෝට් එකේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා මෙයාලගේ කාමරවල කීස් දීලා යනවා. බේබ් අහනවා මං කාමර ටික බෙදන්නද කියලා. ලීටක් ගාලා අතුරු ටික අරගෙන කියනවා නෑ මං කරන්නම් කියලා. පොඩ්ඩක් පරක්කු වැඩි වුණා නේද බේබ්? බේබ් රූම්ස් ටික බෙදුවා නම් බලා ගන්න තිබ්බා පිට. බේබ්ටයි ජෝයිටයි එක රූම් එකක්. ඩොම් හිතුවේ එයාට හම්බෙයි කියලා හැබැයි බේබ් එක්ක ඉන්න. ලී ඩොම් එක්ක එක කාමරයක. ඒ දින විතරක්ද? එයාලා දෙන්නත් එක්ක ටයිප් ඉන්නවා. අපි ආයෙම පස්සේ වෙලාවක try කරමු ඩොම්. හියාටයි රියල්ටයි එක රූම් එකක්. තව එක රූම් එකයි ඉතුරු. අයියටයි රක්ටයි ඒ රූම් එක. බේබ්ගේ කටත් ඇරෙනවා.
හරි chance එක මිස් කරගන්න හොඳ නෑනේ නේද? ලී මේකත් ප්ලෑන් කරලාද කොහෙද? බේබ්ට ඒ වැඩේ හරියන්නේ නෑ කියලා කාමරේ මාරු කරගන්න හදනවා. ඒ වුණාට ඉතින් එයා අසාර්ථක වෙනවා. රක් ඉතින් hina වීගෙනම ෆා එක්ක රූම් එකට එනවා. රූම් එක ඩෙකොරේට් කරලා තියෙන්නෙත් කපල් එක්කට වගේ. ආපු ගමන් රක් අහනවා අපි කොහොමද ඇඳ ෂෙයා කරගන්නේ කියලා. ෆා විහිළු කරනවා ඔයා බිම නිදාගන්න මං ඇඳේ නිදාගන්න. නැත්තම් ඔයා ඇඳේ නිදාගන්න මං බිම නිදාගන්න. නැත්තම් අපි දෙන්නම් බිම නිදාගමුද කියලා. හරි විහිළුවක් කරේ රක්. රක් කියනවා අපි දෙන්නම ඇඳේ නිදාගමු. රොක් පේපර් සිසර්ස් කරලා දිනන එක්කෙනාට පැත්තක් තෝරගන්න හම්බෙනවා කියලා. ෆා දින්නා. රක් කියනවා එහෙනම් ඔයා තෝරගන්නකෝ කියලා. ෆා කියනවා කමක් නෑ ඔයා ඉස්සෙල්ලාම තෝරගන්නකෝ කියලා. තප්පරයක්වත් නාස්ති නොකර හා එහෙනම් කියලා රක් යනවා එයාගේ ඇඳේ ආස පැත්ත අල්ලගන්න. ඒකට මේ බලන් ඉඳලා තියෙන්නේ. එයා හොඳට ගිහිල්ලා ඇඳේ නිදියගෙන ෆාටත් කතා කරනවා එන්න නිදාගන්න කියලා. ෆා ඇඳේ අයිනටම ගිහිල්ලා රක් බලනවා මේ මොකද කියලා. ඒකලා මොකද්දෝ එකක් කියන්න ෆා ළඟට යද්දිම ෆා බය වෙලා ඇඳෙනුත් වැටෙනවා. මේ ෆාට නම් පිස්සු. රක් අහනවා ඒකලා අපි කොට්ට ටික මැදින් තියලා ඇඳ බෙදාගමුද කියලා. ෆා ඒකට හා කිව්වට පස්සේ රක් කොට්ට ටික හරි මැදින් තියලා ඔන්න ඇඳ දෙකට බෙදා ගන්නවා. ඊට පස්සේ ටිකක් හොඳට ඇඳෙන් ඉඳගත්තා විතරයි රක් ආයෙම කෑ ගැහුවා බලන්නකෝ එළිය ලස්සන. අපි ෆොටෝස් ටිකක් ගමු කියලා. ෆා ආයෙම බය වුණා. කොහෙද ඉතින් හදිස්සියනේ ඔක්කොටම රක් ෆාවත් ඇදගෙන එළියට යනවා ෆොටෝස් ටිකක් අරගෙනම අපි චේන්ජ් කරගමු කියලා. ඔන්න හියා නම් ඉස්සල්ලාම චේන්ජ් කරගෙනත් ඇවිල්ලා. රියල් හියා පස්සෙන් ඇවිල්ලා හියා අතට සන් ක්‍රීම් එකක් දෙනවා. තැන්ක් යූ කියලා හියා ඒක ගන්න යද්දිම රියල් කියනවා ඒක මගේ අගේ ගන්න කියලා. රියල් වැඩ ටික කරව ගන්නවා මේ හියාට කියලා. හියාත් ඉතින් රවාගෙන අර ක්‍රීම් ටික රියල් කියන විදියට ගන්නවා. මේක මාර වැඩක් වුණානේ නේද හියා. ටික්කින් මගේ ෂර්ට් එක අස්සෙත් ගන්න කියලා රියල් හියාට කියනවා. අනේ මම මොකටද ඒව කරන්න කියලා හියා ඉතින් කොහොම හරි ෂර්ට් එක අස්සෙනුත් අත දාලා අර ක්‍රීම් ටික ගන්නවා. රියල් බලාගෙන ඉන්නවා හියා දිහා. මේ මොකද වෙන්න යන්නේ? ටික්කින් රියල් හියාගේ අත අයින් කරලා දාලා දැන් මගේ ටර්න් එක කියනවා. හියාට අක් ගාලා මට ඕනි නෑ කියලා යන්න ගියාට රියල් ආයෙම හියාගේ ෂර්ට් එකෙන් ඇදලා අරගෙන හියාගේ ෂර්ට් එක අස්සටත් අත දාලා දැන් මේ ක්‍රීම් ටික ගන්න යනවා. හියා පුදුම වෙලා වගේ රියල් දිහා බලනවා. ටික්කින් මම මේ විහිළුවක් කරේ කියලා රියල් එයාගේ අත අරගෙන එතනින් යනවා. විහිළුවක් කරේ කියලා තේරිලා කෑ ගහගෙනම හියා ඊට පස්සේ රියල් පස්සේ පන්නනවා. මේ විහිළු නම් දැන් හොද්දටම වැඩි. ඔන්න ඇඳුමකුත් දාගෙන ඇවිල්ලා දැන් ෆා රක් එක්ක අනිත් අය එනකන් ඉඳගෙන ඉන්නවා. ෆා රක් එක්ක ෆොටෝස් ටිකකුත් ගන්නවා. ඒකලා ෆාම රක්ට කියනවා චුට්ටක් ළඟට එන්න කියලා. රක් ළඟට ආවට පස්සේ මේ දෙන තව ලස්සන ෆොටෝස් ගන්නවා. රක් ඒකලා ෆාට කියනවා මුහුදු රැලිවල සද්දය අහන් ඉන්නකෝ කියලා. ඉතින් S2ත් වහගෙන රැලිවල සද්දේ ෆා අහනවා. රක් කියනවා ඒ සද්දේ අපිව සුවපත් කරනවා නේද කියලා. ටික්කින් රක් අහනවා ඔයාගේ ආසම බීච් එක මොකද්ද කියලා. ෆා කියනවා මේක තමයි බං ආසම බීච් එක කියලා. ඇයි දන්නේ? ටික වෙලාවක් දෙන්න දිහා බලාගෙන ඉඳලා දෙන්නටම hina යනවා. ෆා රාග්ගේ කරේ අතකුත් දාගෙන hina වෙවි කතා කර ඉන්නවා. ඒ වෙලාවේ එතෙන්ට රියල් එක්ක ආපු හියා අනේ කියුට් කියලා රියල්ගේ අත අරගෙන එයාගේ කරට දාගන්නවා. කොහෙද ඉතින් රියල් එහෙම ඉන්නේ නෑනේ. රණ්ඩුවටම ඉන්නේ බලන්නේ. ඉතින් ඊට පස්සේ ආයෙම රියල් හියාව අවුස්සනවා. ෆා රාග්ගේ S2 දිහාම බලාගෙන ඉන්නේ. ඒ දෙන්නට ගානක් නෑ. හියා රියල් පිටිපස්සේ රණ්ඩු වෙන ඒවා. රාග්ගෙත් S2 තියෙන්නෙම ෆාගේ S2 ගාව. ටික්කින් ඒ දෙන්නගෙම S2 යන්නේ ඒ දෙන්නගේ තොල්වලට. ෆා රාග්ගාවට නැමිලා කිස් එකක් දෙන්න වගේ අද්දිම බේබි කෑ ගහගෙන එනවා හියාට රණ්ඩු වෙන එක නවත්තන්න කියලා. හැබ වෙලේම බාධාවක්නේ. ඒ දෙන්න ඊට පස්සේ hina වෙලා යනවා කට්ටිය ඉන්න තැනට. දැන් ඉර බහින්න කලින් ආපු වැඩේ කරගෙන ඉන්න එපැයි. ඔන්න ඉතින් ඊට පස්සේ කට්ටිය එයාලගේ මියුසික් වීඩියෝ එක ෂූට් කරන වැඩේ පටන් ගන්නවා. කට්ටියම එයාලා ප්‍රැක්ටිස් කරපු විදියටම රංගපාන කෑලි ටික ඔක්කොම කරනවා. ෆාත් එයාගේ කැරක්ටර් එක රංගපාන්න ආවා. ඉතින් මෙයාලගේ වැඩේ සාර්ථකයි. ඇක්ටර්ස්ලා ඔක්කොම එයාලගේ චරිත හරිම ලස්සනට රඟපානවා. ෆාගේ රග්ගේ රොමැන්ටික් මූමන්ට්ස් ගොඩාක් මෙයාලා ෂූට් කරගන්නවා. ඒ ඔක්කොම නිකන් ඇත්තම මූමන්ට්ස් වගේ හරිම ලස්සනයි. ඒ වගේම හරිම ලස්සන එන්ඩි ෂොට්ස් ටික්කින් මෙයාලා ලස්සනට එයාලගේ වීඩියෝ එක ෂූට් කරලා ඉවර කරනවා. ස්ක්‍රිප්ට් එකේ විදියට රක් ෆාට කියනවා මං ඔයාට කැමතියි කියලා. ෆාත් ඒ විදියටම කියනවා මටත් කියාගන්න බැරුවයි හිටියේ මාත් ඔයාට ගොඩාක් කැමතියි කියලා. ස්ක්‍රිප්ට් එකක් විදියට හරි ඒ දෙන්නගේ ඇත්තම ෆීලිංග්ස් මෙතෙන්දි කියවුණා වගේ නේද? ඒ විතරක්ද මේ පාර නම් ඒක කියලා ෆාරක්ට ලස්සන චූටි කිස් එකක් දෙනවා. වීඩියෝ එකේ වැඩෙත් දැන් හරි. දැන් ඉතින් රෑත් වෙලා කට්ටියම රෑ කෑම ගන්න ලෑස්ති වෙනවා. රස කෑම ගොඩායි. යාළුවෝ ටික රක්ට කියනවා ඔයා අද හොඳට රඟපෑවා කියලා.
කටියම කැම ටිකත් බෙදාගෙන රවුමට ඉඳගෙන ඔන්න හරිම සතුටින් කාලා බීලා කියව ඉන්නවා. අපි සෙල්ලමක් කරමු. හියා කියනවා අපි ඔක්කොමලා හොල්මන් කතා කියමු කියලා. රක්නට් ටිකක් බයයි වගේ. මෙහෙමයි ඉතින්. හියාගේ හොල්මන් කතාවට නම් කවුරුත් බය වෙන්නේ නැහැ. ඊට පස්සේ ලී එයාගේ හොල්මන් කතාවක් කියන්න පටන් ගන්නවා. ඒක ජෝක් එක්කුත් නෙවෙයි ඇත්තම කතාවක්ලු. අයියටයි මෙයාටයි බීච් එකකදී වෙච්ච කතාවක්. ලී බය හිතෙන විදියට කතාව කියනවා. කට්ටිය ඒ කතාවට නම් පොඩ්ඩක් ගැස්සුණා. හොඳම වැඩේ මොකද්ද දන්නවද? ඒ හොල්මන් සීන් එක වෙලා තියෙන්නේ මේ බීච් එකේලු. ඒ තප්පරේම ජෝයි ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඒක නම් ඇත්ත කතාවක් මේ වගේ තියෙනවා කියලා කට්ටියට පෙන්නනවා. ඉතින් ඕපදූපයක් හොයාගන්න නම් පරක් වෙයිද? ඒ කතාවට නම් ඔක්කොම බය වුණා. ෆා රග්ගෙන් අහනවා ඔයා බය වුණාද කියලා. රක් කියනවා නෑ මම බය වුණේ නෑ කියලා. අපි නම් බය නෑ කියලා හියා කට ගත්තා විතරයි රියල් හියාව හොද්දටම බය කරනවා. කොහෙද ඉතින් ලොකකම් දාගෙන හිටියට වැඩක් නෑ. බයයිනේ. ඔන්න රෑ වෙලා මෙයා රූම්ස් වලට යනවා. රක් අහනවා ලීයර කියපු කතාව ඇත්තද කියලා. ෆා හිනා වීගෙන ටික ඉස්සරහට එනවා. ඇයි ඔයා හිනා වෙන්නේ කියලා රක් ඉස්සරහා හැරෙද්දිම ෆා ලයිට් එක දානවා රූම් එකේ. ඉස්සරහා තිබුණු ටවල් එකට බය වෙච්ච රක් ෆාවත් පෙරලගෙනම ඇඳේ. රක් නම් හොඳටම බය වෙලා පව් එයා ටක් ගාලා ෆාගේ මූණ ඇස්සේ එයාගේ මූණ ගහ ගන්නවා. ටික්කින් ෆා නැගිටලා ඇඳේ ඉඳ ගන්නවා. රක් බොරුවට බය වෙලා. ෆා ඉතින් ඒක ටවල් එකක් විතරයි කියලා රක්ගේ බය නැති කරලා කියනවා. ඔයා ගිහිල්ලා ෂවර් එකක් දාගෙන එන්න කියලා. දැන් ඉතින් ඒකටත් තනියෙන් යන්න එපයි. රක් වොෂ් දාන්න ගියාට පස්සේ ෆාට කෝල් එකක් එනවා. හොටෙල් එකේ එක්කෙනෙක් කතා කරලා කියනවා බා එකේ ෆයිට් එකක් ගියා. දැන් නම් තත්ත්වය ෂේප් කරා කියලා. එයාලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලත් නෙවෙයිලු. කවදාවත් දැකපු නැති අය ඇවිල්ලා රණ්ඩු වෙලා ගිහිල්ලා. ඊට පස්සේ හියාගේ රූම් එකේ කෝලම් බලමුකෝ. අර හොල්මන් කතාවලට බය වෙලා හියා වොෂ් දානකම් රියල්ට එතන තනි රකින්න වෙලා. රියල් හියාට බැන එතෙන්ට වෙලා ඉන්නවා. ඒ වෙලාවේ ෆාත් මෙසේජ් එකක් දානවා රියල්ට බා එකේ ෆයිට් එකක් වෙලා කියලා. ඒ මොකද කියලා හිතන්නවත් වෙලාවක් නැහැ. හියා අරහෙන් කරදර කරනවා. මේ දෙන්නට නම් මුල ඉඳලම පිස්සුවනේ. රියල්ගෙත් පපුව ගහනවලු මෙන්න. ඒ මොකද හියාගේ තනියට ඉඳලාද? රක් වොෂ් එකක් දාගෙන ඔන්න ඇඳට වෙලා ඉන්නවා. ටික්කින් ෆාත් එතෙන්ට එනවා. ෆාගේ නම් අත පොඩ්ඩක් රිදෙනවා වගේ. ඇයි ඉස්සල්ලා රක් බොරුවට බය වෙච්ච පාර ඇඳට වැටෙද්දී එයාගේ අත උඩටනේ රක් වැටුනේ. රක් කියනවා කෝ එන්න මං ඕකට මොනවා හරි කරන්නම් කියලා. රක් ඊට පස්සේ ටවල් එක අරගෙන ෆාගේ කොණ්ඩේ පිහිදානවා. එයාසේ ෆාගේ තොලුත් වේලිලාලුනේ. ඊට පස්සේ රක් කියනවා මම මේ මගේ ලිප් බාම් එක ගාගන්න යන්නේ කියලා ෆාට කියලා. එයාගේ ලිප් බාම් එක තොල්වල ගා ගන්නවා. ෆා කෙලින්ම බලාගෙන ඉන්නේ රක්ගේ තොල් දිහා. ඊට පස්සේ රක් ෆාගේ තොල්වලත් අර ලිප් බාම් එක ගානවා. ඉතින් ඊට පස්සේ දැන් නම් නිදිමතයි කියලා මේ දෙන්න නිදා ගන්න යනවා. ෆා ලයිට් එක ඕෆ් කරන්න ගියත් රක් කියනවා දැන්ම ලයිට් නම් ඕෆ් කරන්න එපා කියලා. රක් බයයිනේ හොල්මන් කතාව අහලා. ඉතින් ලයිට් එක දාලා මේ දෙන්න නිදා ගන්න යනවා. ඒ වුණාට දැන් මේ පැත්තේ තනියෙන් නිදා ගන්නත් රක් බයයි. ෂේප් එකේ ෆාගේ මූණ පේන්න රක් අර මැදින් තිබ්බ කොට්ට ටික අයින් කරනවා. ෆාත් බලනවා මේ මොකද මේ කියලා. ඊට පස්සේ ඔන්න කොට්ට ටිකත් අයින් කරලා ෆා කියනවා දැන් ඔයා තනියෙන් වගේ නෙවෙයිනේ. බය හිතුනොත් මං ගාවට එන්න කියලා. රක් ෆා දිහා බලාගෙන ඉන්නවා. එතකොටම කරන්ට් එක යනවා. මුන්ටත් වෙන්නේ මාර වැඩ. රක් බය වෙච්ච පාරට කෙලින්ම ෆාවත් අල්ලගෙන ඇඳේ මූණත් හංගගෙන. ෆා ඉතින් රක්ව සනසවනවා බය වෙන්න එපා මං ඉන්නවනේ කියලා. ඊට පස්සේ නම් රක් නැගිටිනවා. රක්ට අද උදේ ඉඳන් වෙච්ච දේවල් මතක් වෙනවා ඒ දෙන්න අතරේ. රක් ෆාගේ අතත් අල්ලගෙන. රක්ට විතරක් නෙමේ ෆාටත් අද වෙච්ච දේවල් මතක් වෙනවා. ඉතින් ඉන්නම බැරිදන ෆා අහනවා රක් අපි දෙන්න කපල්ස් කරන දේවල් කරමුද? ඒක අවුලක් නැද්ද කියලා. රක් හා කියලා ඔළුව වනනවා. ඉතින් අපි මෙච්චර කල් බලන් හිටපු වෙලාව ෆා මේ පාරණන් ඇත්තටම අපේ රක්ට ලස්සන ආදරණීය දිග කිස් එකක් දෙනවා. ඒක නවතින්නෙම නෑ. අන්තිමේට කරන්ට් එකත් එනවා ආයෙම. ඒ වුණාට මේ දෙන්නගේ කිස් එක නැවතුණාද? නෑ තාම නෑ. හැබැයි ඉතින් කාගෙන්දෝ කෝල් එකක් ඇවිල්ලා එයාලට මේ වැඩේ නවත්තන්න වෙනවා. ඉක්මනටම කෝල් එක අරන් එන්නම් කියලා ෆා යනවා. හප්පේ රක් මෙච්චර වෙලා අල්ලගෙන හිටපු හුස්ම ටික පහලට දැම්මේ දැන්. ඉතින් ඉස්සරහට මොනව වෙයිද? ඔන්න මෙතනින් එපිසෝඩ් 6 ඉවර වෙනවා. ෆාගේ රක්ගේ තවත් ස්වීට් මොමන්ට්ස් අරගෙන Your Sky සීරීස් එකේ එපිසෝඩ් 7 එක අපි ආයෙම හම්බෙමු. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.